ඔන්න ඉතින් අද අපි යන්න හදන්නේ ලංකාවේ තියෙන තවත් ලස්සනම සුන්දර තැනක් බලන්න. අපි දැන් ඉන්නේ මොඩල්ස් රෝඩ් එක ගාව. ඔයාලට පේනවා ඇති අර පැත්තෙන් ලස්සන view එකක් තියෙනවා. ඉතින් අපි රත්කැලේ පතන බලන්න තමයි අද යන්නේ. දැන් අද රාත්‍රිය අපි එතන ගත කරන්න හදන්නේ. සුන්දර අත්දැකීමක් ලබා ගන්න හිතනවා. පරිසරයේ තියෙන සුන්දරත්වය අත්විඳින්න. එතකොට මිනි වර්ල්ඩ්ස් එන්න හම්බ වෙනවා අපි ඉස්සරහට යනකොට. අපි හෙට මිනි වර්ල්ඩ්ස් යන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු. ලංකාවේ තියෙන සුන්දර තැනක් බලන්න තවත්. මේ යන්න හදන්නේ රත්කැලේ පත. ඉතින් අපි මොඩල්ස් ඉඳලා ටික දුරක් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. මේ පැත්තෙන් පේනවා ඇති ඔයාලට ලස්සන view එකක්. කියන්න වචන නැහැ මේ වගේ පරිසරයක ඇවිල්ලාම බලන්න ඕනේ. මේ වගේ සුන්දරත්වයක් අත්විඳින්න. ඇත්තටම මාරම ලස්සනයි. මීදුමෙන් මෙහිලා තියෙනවා. අර පැත්ත පිටමාරුව පැත්ත. අපි ආවේ පස්සර ඉඳලා පස්සර මොඩල්ස් ඉන්න පැත්තෙන් තමයි ආවේ. තව සෙට් එකක් ඉස්සරහලා ගියා. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. ඔන්න අපි ආවා. තව කිලෝමීටර් 5ක් වගේ තමයි මැප් එකේ පෙන්නන්නේ රත්කැලේ පතනට. මෙතනට එනකන් පාර කාපට් කරලා තිනවා. ඉස්සරහට පාර විදියට. අපි බලමු ඉතින් ඉස්සරහට ගිහිල්ලා දිගට මේ වගේද කියලා පාර. මෙතන එනකන් කොහොමත් කාපට් පාර තමයි අපිට පස්සට ඉඳලා මඩෝසිය පැත්තෙන් එනකොට හම්බුනේ. අපි දැන් ඉස්සරහට ගිහිල්ලා බලමු. මම දැන් ඉන්නේ මිනි වර්ල්ඩ්ස් එකේ බස් ස්ටොප් එක මෙතන. එතන තමයි ඉන්නේ. මෙතනින් උඩ පාරේ තමයි මිනි වර්ල්ඩ්ස් වලට යන්නේ. ඉතින් අතන බෝඩ් එකක් ගහලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අපි අර කලින් කිව්ව තැන ඉඳලා පාර තැනින් තැන තමයි කාබට්ස් තියුනේ. දැන් ඉස්සරහටත් පාර කාබට් තිනවා. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා පාර කොයි වගේද කියලා. හෙට එන ගමන් අපි මිනි වර්ල්ඩ්ස් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු පුළුවන් වුණා. ඒත් ගිහිල්ලා තමයි යන්නේ. දැන් අපි යමු එහෙනම් රත්කැලේ පතන සුන්දරත්වය අත්විඳින්න. දැන් වෙලාව හවස 4:00 විතර වෙලා. පරක් වෙලා වගේ කියලා හිතනවා අපි ටෙන්ට් එක එහෙම ගහ ගන්නත් ඕන. එහෙනම් අපි ඉස්සරහට යන්න ගිහලා බලමු. ඔන්න ඉතින් මාරම ලස්සනයි. මෙතනින් උඩට තමයි අපිට මැප් එකේ පෙන්නන්නේ. අපි ගිහිල්ලා බලමු එහෙනම්.
ඔන්න එහෙනම් අපි අද ආවා තත්කලේ පැතන කැම්පින් සයිට් එකට. ගොඩක් කට්ටිය අද ඇවිල්ලා ඉන්නවා කැම්පින් කරන්න. කැම්පින් ටෙන්ට් 10ක් විතර දානවා මිට. මාරම ලස්සනයි. කියන්න වචන නැහැ. මේ පැත්තෙන් වලට පේනවද? මේ පැත්ත බිබිල. අර පැත්තෙන් කොන් යන්නේ නගර පේනවා. හිටපු ගමන් එකපාරට මීදුමෙන් මෙහෙල යන වයි වගේම ආයි එකපාරට මීදුම ඇති වෙලා යනවා. ඔයාලට පේනවද? වලාකුළු වලටත් වඩා උඩින් තමයි අපි රැය ගත කරන්න හදන්නේ. ටිකක් බොන්න තමයි හදන්නේ. එළිය හුලන නිසා අපි පොඩ්ඩක් ඇතුළට ගත්තා ලිප. චතුරාර්යයෙන් තේ හදනවා අපිට. තේ එකකුත් බීලා පැකේම එක ගන්න තමයි අපි ඊළඟට හදන්නේ. ඔන්න ඉතින් අපි උදේ නැගිට්ටා. මාරම ලස්සන view එකක් තියෙන මෙතෙන්ට. සන්රයිස් එක අර පැත්තෙන් තියෙනවා. මේ පැත්තෙන් වලාකුළු වලින් බැහිලා පල්ලෙහා මාරම ලස්සනයි. වට්ට view එකක් තියෙන්නේ. ඔයගොල්ලෝ බලමු.
ඔන්න එහෙනම් අපි රත්කැලේ ඉඳලා රත්කැලේට සමුදෙන්න හදන්නේ. අපි දැන් ඊළඟට යුනිවර්සෙන් යන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු ඊළඟට යුනිවර්සෙන් වලට ගිහිල්ලා ලස්සන සුන්දරත්වය අත්විඳින්න. ඇත්තටම කියනවා නම් මාරම ලස්සන view එකක් තියෙනවා මෙතෙන්ද. හරිම සුන්දර අත්දැකීමක්. උදේට නම් හුළඟ පොඩ්ඩක් වැඩි. ඒ වගේම කියන්න ඕන ඉතින් එන කට්ටිය වගේම කුණු දාන්න නැතුව ගේන කුණු ටිකක් අරන් යන්න. පොලිතින් එහෙම දාලා යන්න එපා. මේ සුන්දරත්වය විනාශ කරන්න එපා කියලා මම කියනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නිවාඩු වෙලාවක මේ වගේ තැනකට ඇවිල්ලා මේ පරිසරයේ සුන්දරත්වය අත්විඳින්න. එහෙනම් අපි යමු මිනි වර්ල්ඩ් සෙන් වලට. ඔන්න එහෙනම් අපි ආවා මිනි වර්ල්ඩ් සෙන් වලට හැරෙන තැනට. අපි අර පල්ලෙහා පාර දිගේ තමයි ආවේ. මෙතනින් මේ පාර දිගේ තමයි යන්න තින්නේ. අපි උඩට ගිහින් බලමු. පාර නම් ටිකක් දුෂ්කරයි. ලෝකාන්තේ බලන්න යන්න. රත්කැලේට යනකම් නම් පාර කාපට් තැනින් තැන පොඩ්ඩක් තමයි කාපට් නැත්තේ. දිගටම කාපට් කරලා තිබුණේ. මේ දිග නම් ටිකක් දුෂ්කරයි. ඔන්න එහෙනම් අපි ආවා මිනි වර්ල්ඩ් සෙන් වලට. මෙතන ඉඳලා තව ටිකක් යන්න ඕන. මෙතන ඉඳන් තමයි යන්න තියෙන්නේ. අතනින් ඇවිල්ලා බයික්ස් දාලා ටිකට්ස් ගන්න ඕන කවුන්ටර් එකේ. ඔෆ් රෝඩ් වාහන වල වගේ තමයි එන්න පුළුවන්. බයික්ස් වල ඔෆ් රෝඩ් වාහන වල වගේ පාර ටිකක් දුෂ්කරයි එන්න. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මාර්ග ලස්සනයි. ඔන්න එහෙනම් සුන්දර චාරිකාවකට පිටියන්න තමයි මේ හදන්නේ. දැන් මම ඉන්නේ මිනි වර්ල්ඩ් සෙන් වල. මාරම ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා ඇති අර පැත්ත. ලස්සන view එකක් තියෙනවා. ඒ view එකත් එක්ක තව ටිකක් අපි දැන් අතන්ට ගිහිල්ලා ආවේ. මිනි වර්ල්ඩ් සෙන් එතන කොන එතන කැම්පින් කරන්න පුළුවන්. දැන් කට්ටියක් එතන කැම්පින් කරලා තියෙන මම හිතන්නේ ඒගොල්ලොත් යන්න හදන්නේ. අතන එතනට ගියාම අපිට පේනවා අර ඈත කඳු පන්තියේ තමයි රත්කැලේ පතන තියෙන්නේ. අපි කැම්පින් කරේ ඉර එතන. අතනට ගියාම හොඳට පේනවා. ඉතින් මේ වගේ තවත් ලස්සන චාරිකාවකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්නේ. වන්ඩර් විත් සෝල් අපි සමු ගන්න හදන්නේ. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.